අපිට පැහැදිලි කරනු ලැබුවා අපේ ආධ්‍යාත්මික සංවර්ධනයේ උපරිම ඵලය කුමක්ද කියන එක ගැන. එය අපි අඳුනාගන්නේ පූර්ණ අවබෝධය කරා යෑම හේවත් නිර්වාණය සාක්ෂාත් කර ගැනීම. ඒක තමයි කෙනෙකුගේ ආධ්‍යාත්මික සංවර්ධනයේ උපරිම ඵලය. ඒක ඇත්තටම දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය ඒක වෙන විදියකට වුන් කියවීමක් දීලා තිබෙනවා. ඔය නිබ්බාණං පරමං සුඛං කියන එක ඒගොල්ලෝ අර්ථකථනය කරනවා ස්පිරිචුවල් හෙල්ත් කියලා. ආධ්‍යාත්මික නිරෝගීතාවය කියලා වුන් නිබ්බාණං පරමං සුඛං කියන එක අර්ථකථනය කරලා තියෙනවා. ආධ්‍යාත්මික නිරෝගීතාවය හෙවත් ආධ්‍යාත්මික සංවර්ධනය උපරිමෙන්ම අත්විඳින්න නම් අපි පූර්ණ අවබෝධය කරා ගමන් කරන්න ඕනේ. එතකොට ඒ සඳහා බුදුහාඳුරුවෝ යෝජනා කරපු වැඩපිළිවෙල තමයි ආධ්‍යාත්මික සංවර්ධනයට අදාළව අපිට පුහුණු වෙන්න තියෙන්නේ. අපගේ ආධ්‍යාත්මික සංවර්ධනයේ උපරිම ප්‍රතිඵලය වෙන්නේ පූර්ණ අවබෝධය කරා යෑම හේවත් ප්‍රඥාව විස්ඩම් අප තුල ගොඩනගා ගැනීම නම් ඒ සඳහා බුදුහාඳුරුවෝ යෝජනා කරපු වැඩපිළිවෙල තමයි අපිට පුහුණු වෙන්න තියෙන්නේ. එවැනි පුහුණුවක් තුල ඉන්න කෙනෙකුට ඒක කොහොමද ආයතනික ඵලදායීතාවයට පුද්ගලික ජීවිතයේ සාධනීය දියුණුවකට උපකාරයක් කරගන්නේ කියලා අපිට අවධානය යොමු කරන්න පුළුවන්. මම ඒ සඳහා පදනමක් විදියට කරණීය මෙත්ත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු මූලික සංකල්ප කීපයක් ඔබ එක්ක කතා කරනවා මේ දේශනාවේදී. පළවෙනි එක තමයි සන්තුෂ්ස කෝච. ආධ්‍යාත්මික සංවර්ධනයක් කරා ගමන් කරන කෙනෙකුට බුදුරජාණන් වහන්සේ විසින් යෝජනා කරනු ලැබුවා. දැන් අපි බලන්නට ඕනේ බුදුහාමුදුරුවෝ කරණීය මෙත්ත සූත්‍රයේදී පැහැදිලි කරපු ඒ සන්තුස්ස කෝච කියන වචනය ඇතුලේ කියන කාරණය කොයි විදියටද අපිට අපේ ආධ්‍යාත්මික දියුණුවට උදව්වක් වෙන්නේ සහ අපේ ආයතනික දියුණුවට උදව්වක් වෙන්නේ. සන්තුස්ස කෝච. ඒකේ තේරුම තමයි සතුටින් යුක්ත වීම. හැබැයි සතුටින් යුක්ත වීම කියලා බුදු සමයේ අදහස් කරන්නේ යතා ලාභ සන්තුට්ටි. සතුටින් යුක්ත වීම කියලා බුදු සමයේ අදහස් කරන්නේ මොකද්ද? ලද දෙයින් ලද පමණින් සතුටු වීම. දැන් කෙනෙක් අහන්න පුළුවන් මෙහෙම. ලද දෙයින් සතුටු වුණොත් දේශීය ආදායම් දියුණු වෙයිද කියලා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට එතකොට වැඩක් නැති වෙයිනේ. නේද? කාර්යභාරයක්. නැහැ. ලද දෙයින් සතුටු වුණාට කවුරු හරි කෙනෙක් ඒක කාගේවත් සංවර්ධනයට හානියක් වෙන එකක් නෙමෙයි. මම උදාහරණයක් කියන්නම්. දැන් ඔබ විවාහකය මෙතන සාතිශය බහුතරයක්. විවාහ ජීවිතය ඇතුලේ ඉන්න අය තමන්ගේ බිරිඳ සතුටින් බාරගත්තොත් එයා සුදු වුණත්, එයා කළු වුණත්, එයා උස වුණත්, එයා මහත වුණත්, එයා මොන කුලේ වුණත් තමන් තෝරගත්තු කෙනා සතුටින් බාරගත්තොත් එයා මට ගැළපෙනවා, එයා මට ප්‍රාමාණිකයි, එයා මට හොඳයි, එයත් එක්ක ගෙවන ජීවිතය මට ප්‍රමාණවත් කියලා කවුරු හරි කෙනෙක් සතුටින් බාරගත්තොත් ඒ දෙදෙනාගේ ගෘහ ජීවිතයේ ඵලදායීතාවයට ඒක හානියක් වෙනවද? නෑ. ඒ බාර ගැනීමම තමයි ඵලදායීතාවය. කියන්නේ Tamanට ලැබිච්ච කෙනා කියන්නේ කර්මානුරූපව ලැබිච්ච කෙනෙක් නෙවෙයිනේ. තෝරා ගැනීමක් නේ. ඒක Tamanගේ සාබිමතයක්. Taman තෝරාගත්තු කෙනෙක්. හැබැයි ඒ තෝරාගත්තු කෙනා හරි Tamanට දෙමව්පියන් විසින් තෝරා දීපු කෙනා හරි සතුටින් බාරගත්තොත් තමයි
ඒ තැනැත්තා හෝ ඒ තැනැත්තිය එක්ක කරන කාර්යයන්හිදී ඔබ තුල කාර්යක්ෂමතාවය ගොඩනැගේ. ඒ සන්තෝෂමත් බව, ඒ තෘප්තිමත් බව මා විශ්වාස කරනවා ඊටාම දියුණු ගෘහ ජීවිතයකට උදව් වෙනවා. ඒ හින්දා ඔබට ලද දෙයින් සතුටු වීම කියන ගුණය ඔබ තුල වර්ධනය කරගත්තොතින් හරියටම අවබෝධයෙන් මම විශ්වාස කරනවා ඒක මේ ආයතනයේ දියුණුවට විශාල උපකාරයක් වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ලද දෙයින් සතුටු වීම කියන ගුණය අපේ වර්ධනය කරගන්නේ අපේ ඇතුලේ කොයි වගේ තේරුම් ගැනීමක් ඇතුළේද කියන එක. උදාහරණයක් විදිහට ගත්තොත් අපිට ගොඩාක් වෙලාවට පුහුණු කරලා තියෙන්නේ, පුරුදු කරලා තියෙන්නේ ඇත්තටම තව දෙයක් ලැබෙනකන් ලැබෙන දේ සතුටින් බාර ගන්න. තව දෙයක් ලැබෙනකන් ලැබෙන දේ සතුටින් බාර ගන්න. ඒකේ තියෙන හානිය මොකක්ද? දැන් ඔබ ළමයින්ට කියන්න පුළුවන් මම ඊළඟ ශ්‍රේණියට උසස් වුණාට පස්සේ මට කාර් එකක් ගන්න පර්මිට් එකක් හම්බ වෙනවා. එතකන් ත්‍රිවිල් එකේ යමු පුතේ. ලද දෙයින් සතුටින් අපි ඉමු කියලා ළමයින්ට කියන එකේ තියෙන නරක මොකක්ද? ඒක කල්පනා කරන්න. ඒක ඊටාම නරක වාක්‍යයක්. ඒ වාක්‍ය නරක ඇයි එහෙම ළමයෙක්ට අපි අවවාද කරන එක? හේතුව තමයි එයාට අපි සීමාවක් පනවනවා ලද දෙයින් සතුටු වීම සඳහා. එතකොට එයාට අපි ලද දෙයින් සතුටු වීමට සීමාවක් පනවනකොටම ඒක ලද දෙයින් සතුටු වීමක් බවට පරිවර්තනය වෙන්නේ නැහැ. ඒකට කියන්නේ අපි පොරොත්තු වෙනවා කියලා. පොරොත්තු වෙනවා. අපි ගම්වල කියන්නේ පොරොත්තු වෙනවා. මගේ ඊළඟ ප්‍රතිලාභය උදා වෙනකන් මම ඒක ලබා ගන්නකන් මම කල් මරමින් ඉන්නවා. අපේ රටේ මිනිස්සු ලද දෙයින් සතුටු නොවෙන්නේ ඒක පුහුණු කරන විදිය වැරදි හින්දා. අපිට චූටි කාලේ කියන්නේ මේ තියෙන එකක් කාලේ ඉන්න ඔයා ඉගෙන ගන්නක තියෙන එකක් කාලා. මේ තියෙන පොත් බෑග් එක අරගෙන ඔයා ඉගෙන ගන්නවා. අතෙන්ට ගියාට පස්සේ ඔයාට පුළුවන් මේ ඕනි එකක් කරන්න. ඔයාට ඕනි දෙයක් ලබා ගන්න පුළුවන්. ඔයා මේ ඩිග්‍රී එක ගත්තම ඔයා රස්සාවට ගියාම ඕනි එකක් කරන්න පුළුවන් ඔයාට. එතකන් ඉන්න කියලා කියනවා. ඒකින්ද තමයි පළවෙනි රස්සාවෙන් පස්සේ මෙච්චර ලෝන් දාන්නේ මිනිස්සු. ඒගොල්ලෝ අර නිකන් වමනේ හිර කරන් හිටපු මිනිස්සුන්ට වෙච්ච වැඩේ වගේ. ඒක අවස්ථාව ආපු ගමන් කඩාගෙන එනවා එළියට. ඒවා ලද දෙයින් සතුටු වීලි නෙමෙයි. ඒවා ළමයින්ගේ මනසට ඇතුල් කරන විසයි. ඒවා ළමයින්ගේ ඔළුවට දාන්න හොඳ නෑ අපි. ළමයින්ගේ ඔළුවට ඒ වගේ අදහස් ඇතුළු කරන්න හොඳ නැත්තම් අපි ගාවත් ඒ වගේව තියාගන්න හොඳ නෑ. මේ ආයතනයේදී ලද දෙයින් සතුටු වෙන්න ඕනි පොරොත්තු වීමක් විදියට නෙමෙයි. ඊළඟ තනතුරට යනකම් නෙමෙයි. දැන් හම්බෙච්ච එකෙන් සතුටු වෙන්න ඕන. දැන් හම්බෙච්ච එකෙන් සතුටු වෙන්න ඕනි ඊළඟ එකට යනකම් නෙමෙයි. දැන් ටිකයි පස්සේ ගොඩයි නෙමෙයි. ඒක යම්කිසි අවබෝධයක් ඇතුලේ මට මේ වෙලාවේ මේක ලැබිලා තියෙන්නේ මගේ මේ දක්වපු සුදුසුකම් මත, මගේ පළපුරුද්ද හෝ මොකක් හරි පුහුණුව මත. එහෙම නැත්නම් ඒකට බලපාපු මගේ పూర్ව කර්ම ශක්තියින් තියෙන්න පුළුවන්. ඒවා මත. ඒ නිසා මම මේ දේ ඊටාම තෘප්තිමත්ව බාරගෙන මෙතනට අදාළ කාර්යයන් ටික කරනවා. එච්චරයි ඒක ඇතුලේ තියෙන්න ඕන. වෙන මොනවාක්වත් ඒකට ගත්තු ගමන් ඒක හරි අපිරිසිදු එකක් බවට පත් වෙනවා. එතකොට කාර්යක්ෂමතාවය ඒ වෙලාවේ පොඩ්ඩක් ගොඩ නැගුණට ඒක පවත්වගෙන යන්න බෑ. තේරෙනවද? මොකද ඒ විදියට ඇති කරගනු ලබන සතුට ඇති කරගන්න පුළුවන් වුණාට ඒක තියාගන්න පුළුවන් එකක්. හැමතිස්සෙම අපේ ඔළුවේ හීනයක් වැඩ කරනවා. පච්චුප්පන්නේන යාපෙන්ති නැන්නේ මේ වෙලාවේ ජීවත් වෙන්නේ නැන්නේ එතකොට.
අපි ඉන්නේ ආපු නැති අනාගතයට මේ මොහොත ඉන්වෙස්ට් කරනවා. ආයෝජනය කරනවා. මේ මොහොත ආයෝජනය කරනවා අපි. එතකොට මේ මොහොත තෘප්තිමත් නැහැ. මේ මොහොත තෘප්තිමත් නැහැ කියන්නේ මේ මොහොතේ කාර්යක්ෂමතාවය කඩන. මං හිතනවා මෙතන මේ ඉන්න අයගෙන් සාතිශය බහුතරයක් ගම් වලින් ආපු අය වෙන්න ඕනේ කියලා. නේද? මධ්‍ය මහා විද්‍යාලවල සහ මහා විද්‍යාලවල අධ්‍යාපනය ලැබලා ආපු අය බව මට මූණු බැලුවම් පේනවා. ඇත ගම් වලින් දැන් ඔබ කොළඹ වැදගත් ජීවිතයක් ගෙවමින් ඉන්නවා බව තේරෙනවා. අපි කවුරුත් එහෙමනේ. නේද? අපි ඇත මේ කැලෑ වලින් ආපු අයනේ මේ කොළඹ ඉන්නේ. මේ එතකොට දැන් මම ඔබට මේ කියන්නේ ඒක අපි මේ ආපු තැන කොතනද ඒවා එකක්වත් ප්‍රශ්නයක් නෙමෙයි. ගම්වල ඕක තේරුම් ගන්න තියෙන ලස්සන වාක්‍යයක්. ගම්වල මේ Tamanට ලැබිච්ච දේ සතුටින් බාරගත්තේ නැතිකොට එයාගේ තිබෙන අකාර්යක්ෂමතාවය කොයි වගේද කියලා පැහැදිලි කරන්න ගම්වල මිනිස්සු කියනවා ඕනවට එපාවට කටයුතු කරන මිනිස්සෙක් දැක්කම එයාගේ වැඩ හරියට මේ එපා වාහෙට හොදි බෙදන්න වගේ කියලා. ගම්වල මිනිස්සු ඒ වගේ වාක්‍යයක් කියනවා ඔබට ඇහිට ඇති. මාතර පැත්තෙන් ආපු අය ඉන්නවනම් මාතර පැත්තේ හරියට ඕක කියනවා. තේරෙනවද? එපා වාහෙට හොදි බෙදන්න වගේ කියන්නේ ස්වාමි පුරුෂයා සම්බන්ධව ඉන්නේ අසතුටෙන් නම් ඒ බිරිඳ ඒ ස්වාමි පුරුෂයාගේ ආහාරය පිළිගන්වන්නේ කිසිදු ඕනකමකින් නෙමෙයි. ඒක හොදි පිඟානට බෙදුනත් එකයි ඔඩොක්කුවට බෙදුනත් එකයි ඔහෙ දානවා. ඒ කියන්නේ මේ එයාට ලැබිච්ච එක්කෙනා සම්බන්ධව එයාට තියෙන අසතුට ඇතුලේ එයාගේ කාර්යක්ෂමතාවයේ බිඳ වැටිලා තියෙන හැටි තමයි ගැමියෝ ඔය වාක්‍යය ඇතුලේ අපිට ඒගොල්ලොන්ගේ දැනුමෙන් පැහැදිලි කරන්නේ. ඒගොල්ලොන්ට සැටිස්ෆැක්ෂන් ඕවා තේරෙන්නේ නැහැ. තේරෙනවනේ. නමුත් මේ මිනිස්සුන්ට තේරෙනවා කවුරු හරි කෙනෙක් සතුටු නැත්තම් Tamanට හම්බ වෙච්ච මිනිසයා සම්බන්ධව එයාගේ වැඩ අර වගේ. ඒකට තමයි ඒ වාක්‍යයේ මිනිස්සු කියන්නේ වගේ තැන් බලලා හරියට. මං ඔබට සිහි කරන්නේ ඔබගේ මේ ආයතනික කාර්යක්ෂමතාවය කඩන් වැටෙන්නේ ඔබට මේ මොහොතේ ලැබිලා තියෙන දේ තෘප්තිමත්ව බාර ගන්න තිබෙන අකමැත්ත. මොකද ඒ තෘප්තිමත්ව මේ මොහොතේ තියෙන ලැබිලා තියෙන දේ බාර ගන්න ඉඩ දෙන්නේ නැහැ අපිට අපගේ මනස විසින්. අපගේ මනසේ රිද්මය තමයි එය තෘෂ්ණාවෙන් පිරීලා තියෙනවා. තෘෂ්ණාවේ ස්වરૂපය තමයි කිසිදු ඇතිවීමක් නැහැ කියන එක නේද? තෘෂ්ණාවේ ස්වરૂපය ඒකේ ඇතිවීමක් නැහැ. තේරුණාද? ඒක ගැන බුදුහාඳුරෝ කියලා තියෙනවා මෙහෙවා නකහා පන වස්සේන තිත්තිකාමේසු විජ්ජති. එකවේ කහවණු වැස්සක් වැස්සත් කාමයෙහි තෘප්තියක් නැත. ඒ කියන්නේ මෙතෙන්ට 10ට කාලක් ඉඳලා 11ට කාලක් වෙනකන් 5000 කොළ වැස්සක් ඇද වැටෙන්න පටන් ගත්තා. මේ ශාලාවට අපි කොහොම හැසිරෙයිද කියලා අපි දන්නවනේ. එක දිගටම පැයක් වැහැලා එක සැරේටම 11ට කාලක් තියලා 5000 කොළ වැස්ස පෑවුවොත් අපිට මොකක්ද හිතෙන්න පුළුවන්? හරි හොඳයි දැන් වැඩට යන්න පුළුවන් කියලා හිතෙයිද නැත්නම් තව එක කොළයක් හරි වැටෙයි කියලා උඩ බලන් ඉඳීද? ඒක තමයි බුදුහාඳුරුවන්ගේ කාලෙත් මනසේ හැටි. මනසේ හැටි ඒක. මනස කියන්නේ තෘෂ්ණාවෙන් පිරිච්ච එකක් නිසා ඒකේ ස්වરૂපය ඇතිවීමක් නැහැ. ඒකයි බුදුහාඳුර දේශනා කළේ කහවණු වැස්සකින්වත් තෘෂ්ණාවට මනසට ඇතිවීමක් තෘප්තියක් සතුටක් දැනෙන්නේ නැත. එතකොට අපිට මේ මොහොත වඩාත් කාර්යක්ෂම කරගන්න බැරි වෙලා තියෙන මේ ප්‍රශ්න හින්දා. කියන්නේ ලැබෙන ඒවායේ
ඇතිවීමක් නැහැ. අනිත් එක අපි වැඩිපුරම හොයන ඒවාෙත් ඇති වෙන සීමාව අපි දන්න ඒවත් නෙමෙයිනේ අපි හොයන්නේ. දැන් ශාලාවකට මේ පුටු හොයනවා නම් අපිට ශාලාවේ වර්ගඩි ප්‍රමාණය හැටියට පුටු ඇති වෙන්නේ කීයද කියලා අපිට තීරණය ගන්න එක පහසුයි. හැබැයි අපි ගොඩාක් හොයන ඒවා එහෙම ඇති වෙන සීමාව අපිට සලකුණු කරගන්න පුළුවන් ඒවා නෙමෙයි. අපි හොයන්නේ ආදරය. ඇති වෙන සීමාව මොකක්ද? දරුවන්ගේ කීකරුකම කොච්චර කීකරුනොත් ඇති? නේද? මහත්තයා කියන දේ අහන එක කොච්චර කියන දේ ඇහුවොත් ඇති? නිකන් හිතන්නේ. එකකවත් සීමාවක් නැහැ. සල්ලි කොච්චර හම්බුනොත් ඇති? කවුරුත් දන්නේ නැහැ. එහින්දම අපිට ලැබෙන දේවල් සම්බන්ධව අපිට තෘප්තිමත් භාවයක් ගොඩනගා ගැනීම දුෂ්කර වෙලා තියෙනවා. මා ඔබට යෝජනා කරන්නේ ඔබ මේක වටහා ගන්න බුදු සමයේ කතා කරන තමන්ට ලැබෙන දේ සතුටින් බාර ගැනීම තමයි මිනිසෙකුගේ ඒ මොහොතේ කාර්යක්ෂමතාවය පවත්ව ගන්න තියෙන හොඳම සහ නිවැරදිම ක්‍රමවේදය. ඒක තමයි යාගේ ආධ්‍යාත්මික ගුණය ඒ කාර්යක්ෂමතාවය එයාට වර්ධනය කළා දෙන. එතකොට මෙතන අතුපතු ගන්න ලැබිච්ච කෙනා එයා සතුටු වෙනවා නම් මේ වගේ වටිනා ආයතනයක මට මෙවැනි වෘත්තියක් හරි ලැබුණා කියලා එයාට ඒ කාර්යය යහපත් නිවැරදිව කරන්න පුළුවන්. තේ හදන්න හම්බ වෙච්ච කෙනා එයා කල්පනා කරනවා නම් මේ රටේ රස්සාවක් නැතුව මිනිස්සු එක එක්කෙනා ගාව බැගෑපත් වෙද්දි මට මේ ආයතනයේ තේ ටික හදලා දීලා වතුර ටික හදලා එකතු කරලා දීලා මෙතන කීයක් හරි නිදහසේ අරගෙන ඉන්න පුළුවන් තැනක් වුණා නේද කියලා එයාගේ කටයුත්ත හොඳට කරනවා. දේ තියෙන්නේ අපිට හම්බ වෙච්ච එක සම්බන්ධව අපිට සතුට තියාගන්න අපිට ඒක තේරුම් ගන්න එක. හැබැයි මතක තියාගන්න ඒක අර වගේ තව එකක් ලැබෙනකන් මේක කියන තැනට නම් යන්න එපා. එතකොට හැමතිස්සෙම ඉන්නේ බයකින්. ලැබෙයිද නැති වෙයිද? සර් කිව්වා උසස් වීම දෙනවා කියලා කෝතාම නැහනේ. පෙත්සමක් ගහලාද දන්නේ නැහැ. එතකොට හැමතිස්සෙම වැඩ තියෙන්නේ සැකයක් එක්ක. සැකේ එක්ක මේ මොහොතේ ජීවත් වෙන්න අමාරුයි. අර සතුට පවත්ත ගන්න බෑ. ඒ නිසා ඔබට ලැබිච්ච දේ ඊටාම සතුටින් බාර ගන්න. මොකද අපිට දේවල් ලැබෙන්නේ හුදෙක්ම මේ ලෝකේ අපගේ කැපවීම හෝ ක්‍රියාකාරකම් සහතික ඒවට විතරක් නෙමෙයි. ඒවට සම්බන්ධ සංසාරික කාරණා තියෙනවා. පුබ්බේචකත පුඤ්ඤතා කියලා බුදුහාඳුරුවෝ එක දේශනා කළා තියෙන්නේ පෙරපින් ඇති බව හෝ නැති බව. ඊටාම දක්ෂ අය ඉන්න පුළුවන්. පෙරපින නැත්තම් ඒගොල්ලොන්ට මතුවෙන්න බෑ කොච්චර හොඳ වුණා. පෙරපින තියෙන්න. මට වැඩිය ධර්මය දාන හාමුදුරුවෝ මොන තරම් මේ රටේ ඉන්නවද? මට හම්බෙනව ගම්වලට ගියන් හිතා ගන්න බෑ ඒ හාමුදුරුවෝ ඉන්න විදියට එච්චරට ධර්ම අවබෝධයක් තියෙයි කියලා. හැබැයි ඒ හාමුදුරුවන්ට මට හම්බ වෙච්ච තැන හම්බෙලා නැහැ. ඒක තමයි පින සම්බන්ධ ප්‍රශ්න. පින හරි පව හරි. දැන් මම වාහනේ වැඩි වෙලාවක් සැතපෙනවා හාමුදුරුවන්ට ඇඳන් තියෙනවා. ඒක පින්නද පවද කියලා වෙනම කල්පනා කරන්න ඕනේ. ඒ කොහොම වුණත් මම ඉන්න සමාජ තලයට එන්න උන්වහන්සේලාට අවස්ථාව හම්බෙලා නැහැ දක්ෂ වුණාට. හැකියාව තිබුණාට. එතකොට ඒක විග්‍රහ කරගන්නේ කොහොමද? මේ වගේ ඒවා ඉතින් මේ එක එක්කෙනාට මේ පන්දන් අල්ලලා ගත්තුවා කියන්න බෑනේ. මම බණ කියනවා මිනිස්සු කැමති වෙනවා. එතකොට මට සමාජයේ යම් තලයකට යන්න පුළුවන් වෙලා. ඒක කවුරුක්වත් හරහා ගිහිල්ලා ගත්තු එකක් නෙමෙයි. ඒක වෙමින් තියෙන දෙයක්. හැබැයි තව බණ කියන ගොඩාක් හාමුදුරුවෝ හිටියට ඒ හාමුදුරුවලට මේක අවස්ථාව වෙන්නේ නැහැ. එතනදී තමයි මං හිතන්නේ ඒක පෙරපින හෝ පෙරපව මොකක් හරි එතන සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ අපිට විග්‍රහ කරගන්න තියෙන කර්මය කියලා එක. මේ ලෝක හේතු පෙන්න ගන්න බෑ ඒවට ඒකයි. එතකොට
ඒ නිසාම අපි වටහා ගන්න ඕනේ අපට ලැබිච්ච ඒකට හේතුඵල සම්බන්ධයක්, ඒකට අදාළ පටිච්ච සමුප්පාදයක් තිබෙනවා. ඒක වටහා ගත්තොත් අපිට ලැබෙන කොටස සතුටින් බාර ගන්න පුළුවන්. දැන් මෙච්චර වෙලා ඇයි මම මේ ලද දේ සතුටින් බාර ගන්න කියන එකට ඔබට විවිධ හේතු පෙන්වන්නේ? තමන්ට ලැබිච්ච දේ සතුටින් තමන් බාරගන්නේ නැති කෙනෙක් වුණොත් එයා ඉන්නේ තමන් සම්බන්ධව අසතුටෙන්නේ. ඒ අසතුට ඊළඟට මොකද කරන්නේ යා? තමන් සම්බන්ධ අසතුටක් තියෙනවා නම් දිගු කාලයක් තිස්සේ ඊළඟට යා මොනවද කරන්න පුළුවන්? ඒ අසතුට ප්‍රක්ෂේපණය කරනවා අනිත් අයට. තමන්ගේ අසතුට පිළිබිඹුවක් විදියට අනිත් අයගේ ඇඟට දානවා. අනිත් අයගේ ජීවිතයට එල්ල කරනවා. ඒ තමන් සම්බන්ධ අසතුට. ඒකට කියන්නේ මොකක් කියලා? ඊර්ෂ්‍යාව. තමන්ගේ අසතුටේ ප්‍රක්ෂේපණය පිළිබිඹුව තමයි ඊර්ෂ්‍යාව කියන්නේ. ආයතන දියුණු කරන්න බෑ එතකොට. තමන් සම්බන්ධව තමන් අතෘප්තිමත් නම් එයා ඊළඟට කරන්නේ ඒ අසතුට අනිත් එක්කෙනාට දමා ගන්නවා. එයා කල්පනා කරනවා එතකොට මේ මට සතුටක් නැතුව කොහොමද එයා එහෙම සතුටින් ඉන්නේ? මම මෙච්චර කාලයක් ඉඳලත් මට හම්බ නොවේ කොහොමද එයාට හම්බෙන්නේ? අන්නේ අසතුට ඊර්ෂ්‍යාව විදියට අනිත් අයට පතුරවද්දී ආයතන ඇතුලේ මන් දන්නේ ඵලදායිතාවයක් කොහොම ගොඩනගන්නද? ආයතන නෙවෙයි, ගෙවල් ඇතුලේවත් එහෙම බෑනේ නේද? පන්සලේ හාමුදුරුවරු වෙච්ච අපිට මේ ප්‍රශ්නේ නම් තියෙන්නේ අපේ පන්සල් දියුණු කරන්න බෑනේ. ඒක කරන්න බෑ. හේතුව ඉස්සෙල්ලම මම ඊටාම තෘප්තිමත්ව ඉන්න ඕනේ මගේ ජීවිතය සම්බන්ධව. මට ලැබිලා තියෙන දේවල් සම්බන්ධව. ඒ තෘප්තිමත් භාවය ගොඩනගා ගන්න කියලා මේ මුළු ලෝකෙම අල්ලගන්න බෑ මට. මට ප්‍රාමාණික මගේ ජීවිතේ ගත කරන්න අවශ්‍ය දේවල් ටිකක් මට හම්බෙලා තියෙනවා. මම ඒක සතුටින් බාර ගන්නවා. ඒක බාරගන්නේ නැතුව දිගින් දිගටම මම මාත් එක්ක අසතුටු වෙනකොට වෙන්නේ මගේ අසතුට මං අනිත් අයට පතුරවනවා. ඒක තමයි ඊර්ෂ්‍යාව. මතක තියාගන්න මේ ඊර්ෂ්‍යාව කියන එක වැඩුණොත් ඒක හරියට මේ වගේ මේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මේ කොමසාරිස් ජෙනරාල් තුමිය මැරෙන්න කියලා හිතන් මං වහබොනවා වගේ. තේරෙනවද? يعني මෙතන ඉන්න කවුරු හරි කෙනෙක් මැරෙන්න කියලා හිතන් මං වහබොනවා වගේ වැඩක්. ඊර්ෂ්‍යාව මගේ ඇතුලේ වැඩෙන්න දීම. කවුරු හරි පුච්චන්න ඕනි කියලා හිතන් ගිනි අඟුරු අහුරක් අරන් ගහනවා වගේ වැඩක්. එතකොට ඉස්සෙල්ලා මත පිච්චෙන්නේ කාගේද? තමන්ගේ. අනිත් අය මරන්න මං වහබිව්වට එයා මැරෙන්නේ නැහැ මං මැරෙන්නේ. තමන් සම්බන්ධ අසතුටක් පවත්වාගෙන යාමෙන් තමන් විනාශ වෙනවා. ඒකයි මම මේ කියන්නේ. තමන් සම්බන්ධ අසතුටක් තමන්ගේ ඇතුලේ වැඩෙන්න දෙන්න එපා. ඒ වැඩෙන්න දෙනකොට ඔබගේ භෞතික ශරීරය විතරක් නෙමෙයි, මනස විතරක් නෙමෙයි, ඇඟ පවා, කය පවා ඒක ඇතුලේ වෙනස් වෙනවා. මොකද අර යම් ශ්‍රාවයන් අපි අසතුටින් ඉන්න වෙලාවට අපේ ඇතුලේ ගලන්න පටන් ගන්නවා. සතුටින් ඉන්නකොටත් මෝෆින් වැනි ශ්‍රාවයන් වැඩිපුර ගලනවා. අපේ ඇඟ ඇතුලේ ඒ ඇතුලේ අපේ කය වෙනස් වෙනවා. අසතුටෙත් එහෙමයි. ඒ හින්දා ඔබට පළමුවෙන්ම තියෙන කාරණේ තමන්ගේ ජීවිතය සම්බන්ධව ඊටාම තෘප්තිමත් භාවයක් ඇති කරගන්න එක. හැබැයි ඔක්කොම අරගෙන සතුට වෙන්න හිටියොත් නම් මේ ආත්මේ සතුට වෙන්න හම්බෙන එකක් නෑ. හැමදාම හිතෙයි ඇති කියලා නෙමෙයි මදි කියලා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවක රට්ටපාල සූත්‍රයේ තියෙනවා ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. තෘෂ්ණාවේ දාශයින් වෙච්ච මිනිසුන්ට හැමතිස්සෙම තියෙන්නේ මොකද්ද? අතිත්තෝ අතෘප්තිමත් භාවය.
තණ්හාවේ වහල්ලු වෙච්ච මිනිසුන්ට හැමතිස්සෙම තියෙන හිස් බවක්. ඌනතාවයක්. අඩුව පේන්න තව තවත් අසතුටක්, කලකිරීමක් තමන් සම්බන්ධ. ඒක වැඩෙන්න දෙන්න එපා. ඒක වැඩුණොත් ඒක ආධ්‍යාත්මිකව පරිහානියක් මිනිස්සෙකුගේ. ඉරිසියාව වැඩෙන එක, තමන් සම්බන්ධව අසතුට වැඩෙන එක පරිහානියක්. අර හාමුදුරුවරු රහත් වෙන්න කියලා කැලේට ගියපු හාමුදුරුලටනේ කර්ණීයමෙත සූත්‍රය දේශනා කළා. ඒ හාමුදුරු අතහැරලා ආවා. ඇයි? උන්වහන්සේලට හම්බ වෙච්ච වනාන්තරයේ තිබිච්ච පොඩි ප්‍රශ්න ටිකක් හින්දා උන්වහන්සේලා වනාන්තරය අතහැරලා බුදුහාඳුරුව හම්බෙන්න ආවා. බුදුහාඳුරුව දේශනා කළා නෑ. ඔබට රහත් වෙන්න ඕනි නම් ඔබ ඉස්සෙල්ලා මේ වනාන්තරේ සතුටින් බාර ගන්න. ඒක සතුටින් බාරගෙන එතන ඉඳන් වැඩ කරන්න. අන්තිමට 69ම බුදුහාඳුරුවන්ගේ වචනේ අහලා යනවනේ. සන්තුෂ්කෝච ඒගොල්ලෝ ලද දෙයින් සතුටු වීම පුහුණු කරනවා. ලද දෙයින් සතුටු වීම පුහුණු කරලා ඒගොල්ලොන්ගේ අදාළ කාර්ය කරගෙන යනකොට ඒ අදාළ හම්බෙන්න ඕන ප්‍රතිඵලෙ හම්බෙනවා. يعني ඔබට මොකක් හරි හම්බ වෙන්න තියෙන දේවල් තියෙනම් ඔබගේ කටයුතු ටික ඔබ කරන් යද්දී ඔබට එයි ඒක. ඉස්සෙල්ලම කරන්න ඕනේ ලැබිච්ච එක බාර ගන්නවා. ඒක කරගන්න දුෂ්කර දෙවනි කාරණේ තමයි තෘෂ්ණාවට අමතරව අපි පුරුදු වෙලා තියෙන බරපතල ලෙස සංසන්දනය. සංසන්දනාත්මකවනේ අපි සංවර්ධනය මැනගන්නේ. අපි දියුණුව මැනගන්නේ සංසන්දනාත්මකව. අපි එක එකනා අපේ වැටුප් තලයන් මැනගන්නවා. අපි එක එකනා අපේ කාර් මනිනවා. වාහන අපි පාවිච්චි. අපේ ගොඩනැගිලි මනිනවා. මනින්න හොයාගන්නෙත් අපිට වඩා වැඩි කෙනෙක්ද අඩු කෙනෙක්ද? වැඩි කෙනෙක්. අපිට වඩා අඩු කෙනෙක් හොයාගන්නව නම් අපි හොඳයි. අපි ඇත්තටම හැමතිස්සෙම හොයාගන්නේ අපිට වඩා වැඩිපුර තියෙන කෙනෙක් එක්ක තමයි අපේව මනින්නේ. ඒ මැනිල්ලෙන් Tamanටම එනවා Taman සම්බන්ධව විශාල නිෂේධනාත්මක අදහසක්. මට අඩුයි, මට මදි කියන හැඟීම ඒක ආවන් ඉවරයි. මටත් ඔය යුනිවර්සිටි යන කාලේ මම ජයශ්‍රේකරාරාමෙන් හිටියේ. ඉතින් ඒ කාලේ පාවිච්චි කරන්න වාහනයක් නැහැ, බස් එකේ යන්නේ. එතකොට ආනන්ද විද්‍යාලයකට ආවම බස් එකට නගින්න උදේ 7 ඉඳලා 7:45 විතර වෙනකන් එක බස් එකකින්වත් මාව ගන්නෙ නැහැ යුනිවර්සිටි යන්න නේ. ඒක නෙමෙයි ප්‍රශ්නේ. ප්‍රශ්නේ තමයි මටත් පස්සේ බස් හෝල්ට් එකට ආපු මගේ වයසේ කොල්ලෝ එන පළවෙනි බස් එකේම යනවා. එතකොට මට හිතෙන එක මොකක්ද? මේ ඔක්කොම කරදර මොකක්ින්දද? සිරින්දා මේක නැත්තම් මා දණී යන හැටි කියලා දත්මිටි කකා ඉන්න හෝල්ට් එකට එලා. මේ 2004 2005 මං කියන්නේ වැඩි ඈතක නෙවෙයි. එහෙම ඉන්නවානේ. හරි අසහනේ ඉතින්. හැබැයි අසහනේ එන්නේ මොකක්ින්දද? ඒ අසහනේ එන්නේ මට ලැබිච්ච දේවල් මගේ වයසේ අනිත් අයට ලැබිච්ච දේවල් එක්ක ගිහියන්ට ලැබෙන දේ එක්ක සසඳනවා. ඒ කියන්නේ මට නිදහස අහිමි වෙලා කියලා එතකොට මට අඩුව පේනවා. අඩුව පේනකොට මං ගෙවන ජීවිතය ගැන මට දැනෙන්නේ සතුටද අසතුටද? අසතුට. අතෘප්තිය. එතකොට පැවිද්දට අදාළ කාර්යක්ෂමතාවය මගේ ගොඩ නැගීද? නෑනේ. එතකොට මගේ ජීවිතේ ඵලදායීතාවය වර්ධනය වෙයිද? නෑනේ. ඇයි ඉන්නේ අසතුටින්? අනිත් අයට සසඳ හූල්ලන අඩුව හොයාගෙන. වාසනාවට මේක නරකයි කියලා තේරුනේ. නැත්තම් මෙලහට ගෙදර. නේ? ඒ කියන්නේ මේකේ දිගට ගියා නම් එහෙම කොහෙ නවතීද? ඒ කියන්නේ ඒ සංසන්දනයේ දිගට ගියා නම් ඉන්න බෑනේ මෙතන. සංසන්දනයේ දිගටම යනකොට දිගටම පේන්නේ අඩුව. අඛණ්ඩව අඩුව ප්‍රදර්ශනය වෙනකොට එතනට අදාළව සතුටක් නැහැ තවදුරටත් ඉන්න. ගොඩක් අය තමන් ඉන්න තැන් අතහැරලා යන්නේ. ඒ අඛණ්ඩ සංසන්දනයත් අඛණ්ඩව අඩුව පෙනිල්ලත්
ඒක ඇතුලේ ගොඩ නැගෙන අතෘප්තිය. අසතුටක් තියෙනවා. ඒක තේරුම් අරන් නැවතුවට පස්සේ මට තේරුණා ඒ හෝල්ට් එකේම ඉඳිද්දි මේ කොල්ලෝ කොච්චර දඟලගෙන බස් එකට නැග්ගත් මගේ වයසේ කිසි කොල්ලෙකුට සීට් එකක් හම්බෙන්නේ නැහැ මට හම්බෙනවනේ කියලා. තේරෙනව නේද? එතකන් හිතුන්නේ ඒවා. අරක තේරෙනකන් හිතුනේම මේ කොල්ලොන්ට වැඩි මට අඩුයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙත් එහෙම ඇති. තමන්ට තියෙන ඒවා පේන්නේ නැහැ. තමන්ට ලැබිච්ච ඒවා පේන්නේ නැහැ. ඇයි පේන්නේ නැත්තේ? හැම තිස්සෙම ඔළුවේ වැඩ කරනවා මට වඩා අර කට්ටියන්ට වැඩි. එතන දියුණු වෙන්න බෑ කෙනෙකුට. මම ඔබට සිහිපත් කරනවා ඔබ සංසන්දනය නවත්තන්න. එතකොට Tamanට තියෙනව පෙනේ. එතකොට Taman සම්බන්ධව සාධනීය අදහසක් Tamanට ඇති කරගන්න පුළුවන්. Tamanගේ ශරීරය ගැන වුණත්, Tamanගේ වැටුප් තලයන් ගැන වුණත්, Tamanගේ තනතුර ගැන වුණත්, Tamanට තියෙන පිළිගැනීම වුණත් මං හිතන්නේ අපි ඒක දිහා බැලුවම ප්‍රමාණවත් කියලා. මොකද ඒක ඇතුලේ අපේ ප්‍රශ්න ප්‍රමාණය විසඳ ගන්න අවශ්‍ය කරන දේවල් තියෙනවා නම් අපේ අවශ්‍යතා සපුර ගන්න පුළුවන් නම් අපි එතන තෘප්තිමත් වෙන්න ඕනේ. එතකොට තමයි එතනින් එහාට යන කාර්යක්ෂම වෙන්නේ අපි. දැන් මම අසතුටු කාලේ මට මෙච්චර මේ වේගයක් හෝ මෙච්චර සමාජීය පිළිගැනීමක් හෝ තිබුණේ නැහැ. මම ඊටාම සතුටින් පැවිද්ද බාරගත්තට පස්සේ මට තේරෙනවා මම පැවිද්දට අදාළව ගත කරන්න ඕන ජීවිතේ මොකක්ද කියලා. මට තේරෙනවා පැවිද්දෙක් විදිහට මම කරන්න ඕනේව මොනවද සහ නොකරන්න ඕනේව මොනවද. ඉතින් ඒ ටික වෙනකොට මං අරන් යන්න ඕනි තැනට ඒ හේතුඵල සම්බන්ධය විසින් අරන් යනවා. ඒකයි මේක මේ සුරංගනා කතාවක් නෙමෙයි මේ සිද්ධ වෙන විදිය. අසතුටු මිනිස්සු ඊර්ෂ්‍යා කර හූල්ලලා ඒගොල්ලෝ අතහැරලා යන්න. ඒගොල්ලෝ ඊළඟ තැනට ගියාට පස්සෙත් ඒකමයි කරන්නේ. ඒගොල්ලෝ එතන සතුටු නෑ. මාත් එක්ක ඉඳලා සිවුරු අතහැරලා ගියපු අය ගොඩක් ඉන්නවා. 110ක් මහණුනා මාත් එක්ක අද මාත් එක්ක ඉන්නේ 9 දෙනයි. නේ? සිවුර ඇතුලේ. යුනිවර්සිටි එකට මගේ අවුරුද්දේ මං හිතන්නේ 45 නමක් ඇවිල්ලා හිටියා. මගේ මතකයේ විදියට 4 දෙනයි අපි සිවුර පිටින් එළියට. විශාල අර්බුදයක් ඒක. එහෙනම් ඒගොල්ලෝ අතෘප්තිමත් වුණා මේ ජීවිතය සම්බන්ධ. දැන් ප්‍රශ්නේ ඒගොල්ලෝ ගිහිල්ලා අල්ලගත්තු ජීවිතය ගැන සතුටුත් ඒකෙත් අසතුටෙන් ඉන්නේ ඇන්කර් මිලයි කියලා. ඒකෙත් අසතුටෙන් ඉන්නේ ඒකෙත් සතුටු නෑ ඉඳලා හිටලා අපි හම්බුනම කියනවා බලන්නකෝ අපිට වෙච්ච දේ කියලා කියනවා. මේක හරියට තේරුම් ගන්න. ඒ කියන්නේ අසතුටු මිනිස්සයාට කොහේවත් සතුටක් නෑ. ඒ කොහේ ගියත් එයා කරන්නේ අර Taman කලින් කරපු තැන කරපු වැඩේමයි. තම්මාරු කරාට එයාගේ ආධ්‍යාත්මය වෙනස් වෙලා නැත්නම් එයාගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. තම්මාරු කරන්න පුළුවන් අපිට. මෙහෙම මාරුවක් හදන් පෙට්‍රෝලියම් යන්න පුළුවන්. නේද? එහෙ හොඳ නැත්නම් ආර්ථික කටයුතු අමාත්‍යාංශයට යන්න පුළුවන්. එහෙම යන්න පුළුවන්. ගියාට එයාගේ හිත කොතනද තියෙන්නේ? එයා ලද දෙයින් සතුටු නොවන මිනිස්සෙක් නම් ඒ හැමතැනම යාට තියෙන අඩුවක් මිසක ඇති කියන හැඟීම නෙමෙයි. මතක තියාගන්න මේ ලෝකේ අපගේ ආසා සියල්ල සපුරන්න තරම් ක්‍රමවේදයක් නැහැ. එහෙම කරන්න බෑ. අර චූටි කාලේ කියපු කවියනේ අදටත් යථාර්ථය. මේ ගසේ බොහෝ පැණි දොඩන් තිබේ. පැහිලා ඉදිලා බිමට නැමිලා බර වෙලා අතු. හැබැයි නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇති. වැඩිය කඩන නරක ළමයි එහෙම නොවේ අපි නේද? needs මොනවද wants මොනවද? ඔච්චරනේ ඔය කවි කියන්නේ. ඔබ ඔබගේ අවශ්‍යතාවය සහ ආසාව වටහා ගන්න. එතකොට ඔබට සාරවත් ජීවිතයක් උදා කරගන්න එක පහසුයි.
තමන්ට තමන්ගේ ජීවිතය සම්බන්ධව සාර්ථකත්වයක් දැනෙනවා නම් ඒකම තමයි එයාගේ කාර්යක්ෂමතාවයේ පදනම වෙන්නේ. සන්තුෂ්ස කෝච. ලද දෙයින් සතුටට පත්වන්නේක් බවට පත් වීම. ඒකදී අර මං කියපු කාරණය හරියට මොළුවේ තියාගන්න. ඒ තමයි අපේක්ෂාවක් ඔළුවේ තියාගෙන ලද දෙයින් සතුටු වෙන්න එපා. ඒක ඒ කාලයට හොඳ වුණාට ඒක ගුණයක් විදියට ඉස්සරහට යන්නේ නැහැ. කියන්නේ ඊළඟ භවයට ඒක යන්නේ නැහැ. දැන් මේ අපේ තියෙනනේ ඇබ්සලූට් මයින්ඩ් කියලා එකක්. කියන්නේ පරම විඥාන ධාරාවක් භවයෙන් භවයට යනවනේ අපි පුරුදු කරන කුසල් එක්ක. ඒකනේ දවසක පූර්ණ අවබෝධය කරා ගමන් කරන විඥාන ධාරාව වෙන්නේ. ඒ ඇබ්සලූට් මයින්ඩ් එකනේ. එතකොට ඒකට එකතු වෙන්නේ ඔය අවුරුද්දක් දෙකක් ලද දෙයින් සතුටු වෙන ඒවා නෙමෙයි. ඒකේ අඛණ්ඩ පුහුණුව. කියන්නේ මරණකම්ම මම හෝ ඔබ ලද දෙයින් සතුටු වුණොත් මේක තේරුම් ගන්න වෙලාව ඉඳලා අන්න ඒක ගුණයක් විදියට ඊළඟ භවයට යනවා. ඒ කියන්නේ උදාහරණයක් කිව්වොත් වෙස්සන්තර රජුරෝ තමන්ගේ මුළු ජීවිතේම එතුමා අත්තරීම කියන එක අඛණ්ඩව පුහුණු කරානේ. රාජ්‍ය දුන්නා, හිදේපල දුන්නා, දරුවෝ දුන්නා, නෝන මහත්තයා දුන්නා. මෙහෙම ගියාම මේ අඛණ්ඩව එතුමා මිය යනකම්ම කලේ අත්තරීම පුහුණු කරන්නේ. දැන් ඒක එතුමන්ගේ මනසේ කුසලතාවයක් විදියට ගොඩනැංවිච්ච නිසා සිද්ධාර්ථ කුමාරයා විදියට ඉපදිච්ච භවයේදී බෝධිසත්වයන් වහන්සේට රාහුල කුමාරයා ඉපදිච්ච දවසේම අතහැරලා යන්නේක ප්‍රශ්නයක් උනේ නෑ. අන්න ඒක තමයි ඇබ්සලූට් මයින්ඩ් එකේ යනවා කියලා මම කිව්වේ. ඒ කියන්නේ කුසලය ගමන් කරනවා කිව්වේ ඒකයි භවයෙන් භවයට. ඒ හැකියාව. මතක තියාගන්න. සිද්ධාර්ථ කුමාරයා ඒ ටික කළේ ප්‍රශ්න හින්දා නෙවෙයි. තේරෙනවද? සහ වෙසන්තර රජුරුව ඒක කළෙත් ප්‍රශ්න හින්දා නෙවෙයි. ඒක තමයි මෙතන තේරුම් ගන්න ඕනේ දේ. දැන් මේක ගුණයක් විදියට වැඩෙන්නේ ලද දෙයින් සතුටු වීම කියන එක අපි කරන්නේ අපිට වෙන කරන්න දෙයක් නැති හින්දා නොවෙන නිසා. තේරුණාද මං කියන්නේ? ඒ කියන්නේ දැන් පාරේ හිඟා කන මනුස්සයෙක් කල්පනා කරනවා නම් මේ කාර් දැක්කට පස්සේ අපිට ඔය කාර් ඕනේ නැහැ. අපි ලද දෙයින් සතුටු වෙලා ඉන්නවා කියලා. ඒක එයා එහෙම කියන්නේ කොයි අදහසකින්ද කියන එක ඇත්තටම දන්නේ යානේ නේද? හැබැයි ඊටාම හොඳ ආර්ථික මට්ටමක් තියෙන කෙනෙක් එයා කල්පනා කරනවා නම් මේ වාහනේ අපිට ප්‍රමාණවත් අපේ ගමන් බිමන් ටිකට කියලා එයා මේ අදාළ එක අරගෙන ඊට එහා දඟලන්න යන්නේ නැත්තම් ඒක ගුණයක්. කියන්නේ එයා ඒක නොකර ඉන්නේ කරන්න බැරි හින්දා නෙමෙයි. කරන්න පුළුවන්කම තියෙනවා එයාට අත්පත් කරගන්න. ඒ වුණාට එයා අත්පත් කරගන්නේ අවශ්‍යතාව විතරයි. ඒක ගුණයක් කෙනෙකුගේ. සමහරු ඉතින් එහෙම දැඩි තෘෂ්ණාව නිසා ඊට වැඩිය හොඳ සල්ලි ටික තියාගන්න හින්දා කියලා ඉන්න පුළුවන්. එහෙම නෙමෙයි මම කියන්නේ මේක තේරුම් අරන් කරන අය ඉන්නවා. ඊටාම අවබෝධ කරගෙන බුද්ධිමත්ව අවශ්‍යතාවයේ වටහාගෙන වැඩ කරන මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. එහෙමයි නැත්තේ නෑ කවුරුක්වත්. එහෙම ලෝකෙ මිනිස්සු ඉන්නවා. එතකොට අන්න ඒ වගේ කෙනෙක් පුහුණු වෙන එක ඒක විශාල ගුණයක්. එයාගේ එක භවයෙන් භවයට යනවා. සිද්ධාර්ථ කුමාරයා විදියට අත්හැරින්න පුරුදු උනේ පුළුවන් උනේ හැකියාව ආවේ කොහොමද? වෙසන්තර රජුරෝ විදියට ලැබපු පුහුණුව ඇතුලේ. හැබැයි වෙසන්තර රජුරෝ දරුවෝ දෙන්න දන් දුන්නේ කණ්ඩ දෙන්න බැරි හින්දා නැහැ. පුළුවන්කම තියෙනවා. එයාට ළමයි දෙන්න හදන්න සේවකයන්ගේ උපකාර ගන්න බැරි වෙච්ච හින්දා නෙමෙයි. පුළුවන්කම තියෙන්නේ. එතුමන්ගේ නෝනා ළමයි දෙන්න පුංචි කාලේ දාලා ගියපු හින්දා නෙමෙයි. එයා ඉඳිද්දි. ඒ කියන්නේ තියාගන්න ඔක්කොම හැකියාව තියෙද්දි අතහැරියා. ඒක තමයි අත්හැරීම. ඒ කියන්නේ තියාගන්න බැරිම තැන අතහරින එක අත්හැරිල්ල නෙවෙයි. ඒ තියාගන්න බැරි හින්දා අතහරින. දැන් තියාගන්න බැරි හින්දා අතහරින එක අත්හැරිල්ල නෙමෙයි. තියාගන්න පුළුවන්කම තියෙද්දි අත්හරින එක තමයි අත්හැරිල්ල. ඒක තමයි එයාගේ තියෙන දියුණුව කියන්නේ. ඒ වගේ ඔබ
ලද දෙයින් සතුටු වෙන්න ඕනේ ප්‍රශ්න හින්දා නෙමෙයි. තේරෙනවද? ජීවිතේ ප්‍රශ්න හින්දා ලද දෙයින් සතුටු වෙන්න එපා. ලද දෙයින් සතුටු වීම තේරුම් අරන් ලද දෙයින් සතුටු වෙන්න. ඇයි ඒක එහෙම මං කරන්න ඕනි කියලා. ප්‍රශ්න හින්දා ලද දෙයින් සතුටු වීම කියන්නේ එතකොට ඒකට වහාම සීමාවක් පැන වෙනවා. ප්‍රශ්න විසඳිච්ච ගමන් එයාගේ ගාව ඒ ගුණය අපිට පේන්න හම්බෙන්නේ නෑ. වෙනදා ලද දෙයින් සතුටු වෙච්ච කෙනා කිසිම දෙයකින් සතුටු වෙන්නේ නැතුව ගත කරන හැටි ප්‍රශ්න විසඳුනාම බලන්න පුළුවන්. ඒක වැඩක් නෑ. ඒක ගුණයක් නෙමෙයි. ඒක යන්නේ ඛණ්ඩණය වෙනවා මගදී. ඒක තේරුමක් ඇති පුහුණුවක් නෙමෙයි. දැන් ඒ කාරණේ මම හිතනවා නිර්වුල් කියලා ඕනම කෙනෙකුට ඒ සම්බන්ධව ප්‍රශ්නයක් මගෙන් අහන්න ඕන නම් දේශනාවෙන් පස්සේ වුණත් කමන්නේ අත උස්සලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඇයි මේක මෙහෙම කියන්නේ කියලා. ඊළඟට මම හිතන්නේ සුබරෝච දැන් ඔය ලද දෙයින් සතුටු වීම කියන එක නැතුව දෙවැනි එක පුහුණු වෙන්න අමාරුයි. එහෙනම් සුබරෝච ඒ කියන්නේ පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් කෙනෙක් වෙන්න. දැන් ආයතනයේදී පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් කෙනෙක් බවට ඔබපත් වුනොත් විතරයි ආයතනයේට ඔබව පවත්වාගෙන යන්න පහසු වෙන්නේ. තේරෙනවද? ඔබේ කාර්යක්ෂමතාවයට අදාළව ආයතනික ප්‍රතිපාදන සපයන්න පුළුවන්කම ලැබෙන්නේ ඔබ පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් කෙනෙක් වුණොත් විතරයි. ඔබට පහසුවෙන් පෝෂණය කිරීමට හැකි ජීවිතයක් ලැබෙන්නේ ඔබ ලද දෙයින් සතුටු වෙන කෙනෙක් නම් පමණයි. එහෙනම් මේවා එකට එකක් සම්බන්ධයි. කියන්නේ ලද දෙයින් සතුටු වීම නැතුව පහසුවෙන් පෝෂණය කරන්න බෑ. සුබරෝච වෙන්නේ නැහනේ. සුබරතාවය කියන්නේ පහසුවෙන් පෝෂණය කරන්නෙක් බවට පත්වීම. හැකි කෙනෙක් බවට පත්වීම. ඉතින් එතෙන්ට යන්න නම් මම හිතන්නේ අර පළවෙනි ගුණය ඊටාම හොඳට ඔබ වර්ධනය කරගන්න ඕන. දෙවැනි ගුණය ලෙස ඔබට සුබරතාවය. හෙවත් ආශා සහ අවශ්‍යතා අඳුනගෙන දේවල් තෝරා ගන්නෙක් වීම. ඒ ඔස්සේම පහසුවෙන් ජීවිතය පෝෂණය කරගෙන නඩත්තු කරගෙන යන්නෙක් වීම ඔබ පත් වෙන්න ඕනේ. හිමුණෝ තමයි ආයතනික දේපලත් සුරක්ෂිත වෙන්නේ. ආයතනික ධනය නාස්ති නොවෙන්නේ. ඒ හැම එකකටම මේවා බලපාන. ඔබ හැමතිස්සෙම බලන්න ඇත්තටම ඔබ ලබා ගන්න දේවල් ඔබට අවශ්‍යම ඒවාද. මේ රටට ආදරේ නම් විතරයි ඒව කරන්න ඕනේ අපි. තේරෙනවද? මේ රටට ආදරේ නම් අපි ඒව බලන්න ඕනේ. මම පිළිගන්න කැම ටික මම හැමතිස්සෙම බලනවා මේක මට ඕනිද? සහ මෙච්චර මට කන්න පුළුවනිද? එහෙම නැත්තම් පිළිගන්න එක වැරදිනේ. අපි ආශාවට පිළිගන්න අය බවට පත් වුණොත් දානය අපගේ පාත්‍රයෙන් විශාල ප්‍රමාණයක් දානේ අපත යන එක වළක්වන්න බෑ. එතකොට ඒ වගේ පුරුදු අපේ ජීවිතේ සාමාන්‍ය දේවල් බවට පත් වුණොත් අපි පෝෂණය කරන එක දායකයින්ට පහසු වෙයිද? පහසු නෑනේ. හරි දුෂ්කර කාර්යයක් වෙනවා. ඉතින් ඔබ කල්පනා කරන්නත් ඕනේ ඒක. ඔබව නඩත්තු කරන එක රජයට හරි රටබැසියන්ට හරි පහසු වෙන්නේ ඔබ පිළිගන්න දේවල් තේරුම් අරන් පිළිගන්න අය බවට පත් වෙනවා. මොකක් තේරුම් අරන්ද? ඔබගේ අවශ්‍යතාවය මොකක්ද කියලා තේරුම් අරන්. එහෙම වුණොත් ඔබ පෝෂණය කරන එක අමාරු නෑ. ඔබේ දරුවන්ටත් මේක තමයි පැහැදිලි කරන්නේ. ඒගොල්ලෝ පෝෂණය කරන එක අද විශාල සංකීර්ණ ප්‍රශ්නයක් නේ. ළමයි පෝෂණය කරනවා කියන එක මීට අවුරුදු 40කට කලින් දරුවෝ හදපු අම්මලාට අත්වෙච්ච ඉරණම නෙමෙයි අද ඉන්න දෙමව්පියන්ට අත් වෙලා තියෙන්නේ. හරි දුෂ්කරයි ළමයි පෝෂණය කරන්න. හේතුව තමයි ළමයින්ට අර පළවෙනි ගුණය ඇති කරලා නෑ හරියට. ලද දෙයින් සතුටු වීම ගුණයක් විදියට වැඩුවා නම් එයාලගේ පුංචි කාලේ ඉඳලා එතකොට එහෙම වෙන්නේ නෑ. අපි කරන්නේ ලද දෙයින් සතුටු වෙන්න පුහුණු කරනවා වෙනුවට අපි අපේ ප්‍රශ්නේ විසඳ ගන්න ඒ වෙලාවට ඒගොල්ලන්ට ඕනි එකක් දෙන එක. උදාහරණයක් විදිහට ගත්තොත් මම පොඩි කාලේ
ඔය පළතුරක් ගෙනාවම හරි මොකක් හරි ගෙනාවම මට හම්බෙච්ච කොටස පොඩි නම් මං අඬලා තියෙනවා. මට ඒක මදි කියලා. අපේ අම්මා ගොඩක් වෙලාවට මේ අයියාගේ එක ඉල්ලලා මට දීලා තියෙනවා ඊට පස්සේ මම අඬන්නේ නැතුව කනවා. හැබැයි අයියාගේ එක ඉල්ලලා දෙනකොටම අම්මා කියනවා මේ ඔයාට පොලෙන් ඇපල් ගෙඩියක්ම ගෙනත් දෙන්නම් කියලා. අයියාත් දෙනවා ඉතින්. එතකොට මට මගේ පොඩි කෑල්ල කාලේ එයා ඉන්නවා. මට එයාගේ ලොකු කෑල්ල හම්බෙනවා. ඉතින් අම්මා එතකොට අපේ අයියට කියනවා මගේ හොඳ පුතා කියලා. මං අහන්නේ අපේ අයියා හොඳ පුතෙක්ද? එයාගේ ලොකු ඇපල් කෑල්ල අතාරින්නේ හොඳ හින්දාද? නෑ. එයා ගෙඩියක් කොළුවේ තියන් තමයි එයාගේ ලොකු කෑල්ල අතාරින්නේ. එයාට ගුණයක් වැඩෙන්නේ නෑ. මම හොඳක් නෑ. ඇයි මම හොඳ නැත්තේ එතන? මට කෘතවේදීකමක් නෑ. ඊටාම අමාරුවෙන් කුලි වැඩ කරලා ඇපල් කෑල්ලක් ගෙනල්ලා දීපෝ අම්මා සම්බන්ධව. ඒකනේ මම ඒකට ස්තුතිවන්ත නොවි අඬන්නේ. ඒක මදි කියන්නේ අපේ අම්මාගේ කැපවීම සම්බන්ධව මට කළ ගුණයක් නෑ කියන එකනේ. නේද? කෘතවේදීකමක් නෑ කියන එකනේ මට මදි. නැත්තම් අපි ඒක දුන්නම පින් දෙන්න ඕනිනේ අම්මට. ස්තුතිවන්ත වෙන්න ඕනිනේ අම්මට. හැබැයි ඒක වෙනුවට අපි අඬනවා. මම කරපු වැඩේ හරි නෑ. ඒක වැරදි. හැබැයි අපේ අම්මා මම නලවපු විදිය හරිත් නෑ. ඒක අන්තිම භයානක එකක්. මගේ ඇඬිල්ල නවත්තන්න පහසුම ක්‍රමයේ විදියට අයියාගේ ඇපල් කෑල්ල අරන් මට දෙන්න. එතකොට මම දිගටම පුහුණු වෙනවා ඊටාම නරක ගුණයක්. මොකක්ද? ඇඬුවොත් තව ගන්න පුළුවන් කියන එක. අඬන තරමට හම්බෙන අපේ රටේ කියන්නේ තේමනේ අඬන තරමට කිරියෙරෙයි කියලා. එහෙම තමයි අපේ රටේ කියන්නේ. ඒ නිසා කිසි මිනිහෙක් Tamanට ලැබෙන එක ස්තුතිවන්ත වෙලා බාරගන්නේ නැහැ. අඬෝ ඇඬියාව විතරයි. දැන් අඬන තරමට කිරියෙරනවා කියන්නේත් මේ රටේ. ඉතින් අඬනවා. එරුණට පස්සේ ආයෙත් අඬනවා. තේනනේ. ඇඬිල්ල ඇර වැඩ නැහැ. ඇඬිල්ලම තමයි. මද්දි කී ඇඬිල්ල. ඒ නිසා මේ රට යන්නේ නැති ඉස්සරහට. අපි හිතනවා මේ අර 226 දෙනා හොරකම් කරන හින්දා තමයි මේක යන්නේ නැති කියලා. ඒගොල්ලොන්ට එහෙම හොරකම් කරලා ඒගොල්ලෝ හොරකම් කරනවා මම දන්නවා. ඒගොල්ලෝ හොරකම් කරාට එහෙම ඒගොල්ලොන්ට එහෙම කරලා ඉවර කරන්න බෑ මේක. මේක රටක් නේ. මේක රටක්. මේක මේ කඩයක් නෙමෙයි. මේක රටක්. එහෙම ඒගොල්ලොන්ට හොරකම් කරලා ඉවර කරන්න බෑ. අර 226 දෙනා නෙවෙයි අපි කරන ඒවා නවත්තන්න ඕනේ අපි. දැනනේ. අපි ඉන්නවනේ කෝටි 2 පැනලා දැන්. නේද? අපි කරන ඒවා නැවතුවොත් බර ගානක් ඉතුරු වෙනවා මේකේ. විශාල ප්‍රමාණයක්. මං හිතන්නේ අපිට පුහුණු කරන්න ඕනි මොකක්ද? ලැබෙන එක යා හරියටම ස්තුතිවන්ත වෙලා බාර ගන්න. මං කියන්නේ වැඩිපුර ලබා ගන්න ඉල්ලීම් කරන්න එපා කියලා නෙමෙයි ඈ. වෘත්ති අයිතිවාසිකම් වලට මං විරුද්ධ නැහැ. ඒවා ලබා ගන්න. හැබැයි මම කියන්නේ මිනිහෙක් Tamanට ලැබෙන දේ සතුටින් බාර ගන්න නැතුව හැමතිස්සෙම අඬන්න පුරුදු වුණාම ඒගොල්ලෝ නලවන්න අනුන්ගේව දෙන්න එපා. අනුන්ට අයිතියව දෙන්න එපා. ඒක වැරදි. එහෙම වුණාම වෙන්නේ අරයා දෙන්නෙත් ඒ Tamanට අයිති එක අනිත් එක්කෙනාට දෙන්නෙත් වෙන සංඥාවක් ඔළුවේ තියන්. හරි මට මීට වඩා එකක් එහෙනම් හම්බෙයි ඒ නිසා මේක අතාරිනවා. ඉතින් එයා පගාවටනේ පුරුදු වෙන්නේ. එයා පගාවට පුරුදු වෙන්නේ එහෙමයි. ලොකු එකක් බලන් පොඩි එකක් අතාරින. ඊළඟට අර මම මහාන වෙච්ච එක හරියට හරි ගියා. නැත්තම් එහෙම ඇපල් බෙදද්දී විසඳපු නැති ප්‍රශ්නේ අපේ අම්මට අඬන්න වෙන්නේ පර්චේස් බෙදන දවසට. නේ ඇපල් බෙදද්දී විසඳපු නැති ප්‍රශ්නයක් තියෙනවනේ මගේ. ඒ තමයි අඬනකොට අයියාගේ කරන් මට දීම. ඒක මගේ ඇපල් කෑල්ල දීම නෙවෙයි ප්‍රශ්නේ. ප්‍රශ්නේ මගේ ඔළුවට දීපු අදහස. අඬන්න තව හම්බෙයි. තව අඬන්න තව හම්බෙයි.
එතකොට කවදාකවත් ස්තුතිවන්ත වෙන්න, කෘතවේදී වෙන්න මගේ මනසට අදහසක් එන්නේ නැහැ. ඒක තමයි නරක. දැන් අපි මේවා කරන්නේ අපේ පහසුවට. ඒකයි ප්‍රශ්නේ. ළමයි යන්නනවා නොදන්න කාලෙනේ. එහෙම එකක් නෑ. ඒ කාලේ තමයි හදන්න ඕන. ඒ කාලේ හැදිච්ච නැති අය තමයි අද රටේ කිසිම සතුටක් නැතුව කොච්චර හම්බුණත් මදි කියන හැඟීමෙන් මුළු තුන් ලෝකෙම තියෙන සල්ලි තමන්ගේ account එකේ තියෙන්න ඕනි කියලා හිතන්නේ. ඒක වැරදි. එහෙම වුණාම රටක් දියුණු වෙන්නේ නැහැ. මම දන්නේ නැහැ දියුණු වෙයි කියලා. එහෙම හිතන්න එපා. ඒක වැරදි. මට ලද්ද දෙයින් සතුටු වීමට සීමා තියාගන්න බෑ. මට ලද්ද දෙයින් සතුටු වෙන්න ඕනි මට ඒක ලැබෙන හේතු සාධක මං වටහාගෙන. නැත්තම් මගේ ಗುಣධර්ම වැඩෙන්නේ නැහැ. ඒවා මගේ දිගු කාලීන ගුණ වෙන්නේ නැහැ. කෙටි කාලයකට විතරක් ඉලක්ක දීලා ලද්ද දෙයින් සතුටු කරන්න එපා. එතකොට එයා ඒ කාලේ වෙනකන් විතරයි ඉන්නේ. ඒ නිසා හැමතිස්සෙම තමන්ට ලැබෙන දේට තියෙන පටිච්ච සමුප්පාදය හේතුඵල සම්බන්ධය වටහා ගන්න ළමයට උදව් කරන්න. ඒකයි කරන්න. ඔයාට මේ දේ ලැබෙන්නේ ඇයි? ඔයාට මේ ප්‍රමාණය නොලැබෙන්නේ ඇයි? ඒකට අදාළ හේතුඵල සම්බන්ධයක් තියෙනවානේ. ඒක සාකච්ඡා කරන්න ඕන. ඒකට තමයි ගේ ඇතුලේ සංවාදයක් අවශ්‍ය. ආයතන ඇතුලේ සංවාදයක් අවශ්‍ය ඒකට. ඒකටනේ බෝඩ් මීටින් කියලා දේවල් තියෙන්න ඕනේ. ඒ කියන්නේ එක තලවල අය එක්ක සංවාදයක් තියෙන්න ඕනේ. ඒ සංවාදේ නැත්තම් ඒගොල්ලන්ට විග්‍රහ කරගන්න බැරි වෙලා යනවා මට මෙහෙම උනේ ඇයි කියන එක. එහෙම උනේ ඇයි කියන එක විග්‍රහ කරගන්න තැනක් නැති වුණාට පස්සේ ඒ මිනිස්සු ප්‍රතිචාර දක්වන්නේ වැරදි ක්‍රමයට. විග්‍රහ කරන්න ඕන. මම දන්නේ මගේ පන්සලේ මම හැමදාවකම මම රෑ 11ට කලින් පන්සලට ආවොත් මම සංවාදයක් කරනවා. පොඩි හමුදුරුලා ටික මගේ 14ක් 15ක් ඉන්නවනේ ගෝලෙ. ඒගොල්ලෝ එක්ක මගේ සාකච්ඡා තියෙනවා. එතකොට ඒගොල්ලොන්ගේ ප්‍රශ්නේ කියා ගන්නත් ඒගොල්ලන්ට එහෙම වෙන්න හේතුව ගැන මගේ අදහස පැහැදිලි කරන්නත් අවස්ථාවක් තියෙනවා. ඒගොල්ලන්ට ඒ සම්බන්ධව විරෝධතා තියෙනම් ඒක කියන්න පුළුවන්. එහෙම නැති වුණොත් ඒගොල්ලෝ දවසක මට එරෙහිව එළියට එනවා. ඉඩ දෙන්න ඕනේ මිනිස්සුන්ට. හැමතිස්සෙම ඉඩ දෙන්න ඕනේ යාගේ අදහස කියන්නේ. මොකද සාමාන්‍ය මිනිස්සුන්ට තේරුම් ගන්න බෑ Tamanට මෙතන ඉන්න වෙලා තියෙනයි කියලා. Tamanට මෙහෙම අඩුවක් වෙන්නේ ඇයි කියලා සාමාන්‍ය මිනිස්සුන්ට තේරුම් ගන්න බෑ. ආසාවට මුසපත් වෙනකොට කීයටවත් තේරෙන්නේ නැහැ. ඒ නිසා ඒක තෝරන්න තමයි සංවාදයක් අවශ්‍ය සමාජයේ. ඉතින් මේ වගේ ආයතනවල ඒ වගේ සංවාද තිබීම අවශ්‍යයි. නැත්තම් ලද දෙයින් සතුටු වෙන්න කියලා කිව්වට ඒක තේරෙන්නේ නැහැ මිනිස්සුන්ට. මේ පෘථජන මිනිස්සුනේ රහතන් වහන්සේලා නෙවෙන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉන්නේ. මිනිස්සු ඉන්නේ. ඒ මිනිස්සුන්ට ප්‍රශ්න එනවා. කතා කරා. එතකොට ඒගොල්ලෝ තේරුම් ගනි මගේ පෝෂණයට ඕනි ප්‍රමාණය තමයි මේ කියලා. සුභරතාවය. ඒක දෙවනි ගුණය කෙනෙකුගේ මං හිතන්නේ ආධ්‍යාත්මිකව. එතකොට තමයි ඒ පුද්ගලයාගේ ජීවිතය ගැන එයාට තෘප්තියක් දැනෙන්නේ. තමන්ව පෝෂණය කරගන්න පහසු නම්. අද වෙළඳපොළ ක්‍රමය අපිට ඉතා දුෂ්කර කරලා තියෙනවා අපේ අවශ්‍යතා සහ ආශා අඳුන ගන්න දෙන්නේ නැතුවනේ. ඒක තමයි මං හිතන්නේ අපේ රටවැසියන්ගේ දැවැන්ත ධනයක් ඔවුන්ට නිස්කාරණේ වියදම් වෙලා තියෙනවා. අපේ පන්සල්, අපේ ගෙවල් හැමතැනම නිෂ්ප්‍රයෝජන බඩු වලින් පිරිච්ච ස්ථානනේ. අපේ සිංහල බෞද්ධයින්ගේ ගෙවල් පරීක්ෂා කරොත් වැඩිපුරම හොයාගන්න පුළුවන් ඇලුමිනියම් තහඩු වලින් හදපුවා සහ ප්ලාස්ටික් වලින් හදපුවා. පිටලා. බොරිස්ලාගේ ගෙවල් ගොඩක් තියෙන එහෙම. මුස්ලිම් අය නම් සල්ලි සහ ඉඩම් ඒ වගේ ඒවා ගැන කල්පනා කරනවා. දෙමළ අය රත්තරන් බඩු ගැන කල්පනා කරනවා. සිංහලෝ ඇලුමිනියම් සහ ප්ලාස්ටික් ගැන කල්පනා කරනවා. දාම හොඳ જાතියක්, හොඳ ගමනක් යන જાතියක් බව මට තේරෙනවා. ඒගොල්ලොන්ගේ ගෙවල් පරීක්ෂා කරාම ගෙවල් 10කට විතර ගිහිල්ලා බැලුවම තේරෙනවා මේගොල්ලොන්ගේ ගමන කොහෙද කියලා. ඒවට අනිත් අය කරඬු වෙලා වැඩක් නෑ. තමන්ගේ ප්‍රශ්නනේ. තමන්ට තේරෙන්නේ නැහැ තමන්ගේ නීඩ්ස් මොනවද කියලා. අවශ්‍යතා මොනවද කියලා. ඉතින් ඒගොල්ලෝ පෝෂණය කරන එක අමාරුයි.
මොකද ඇලුමිනියම් සහ අනිකුත් හට්ටි 20ක් තියෙද්දිත් හෙට ආරංචි වුණොත් එහෙම හට්ටි සීට්ටුවක් යනවා කියලා තුන්ඩු ඉල්ලන කට්ටිය ඉන්නේ. ගෙදර හට්ටි 20ක් තියෙනවා. ඒ කට්ටිය මේ රටේ ඉන්නේ භාගයක්. තේරෙනවද? මාසේ අන්තිමට ගිනිගෙන දැවෙනවා යාලා. අර සීට්ටු මේ සීට්ටු කියලා. තේරෙන්නේ නැහැ ඇතිවීම. එයාලා පෝෂණයට අවශ්‍ය හට්ටි ගාන කීයද කියලා දන්නේ නැහැ. හැඳි කෝප්ප පිඟන් ගාන කොච්චරද කියලා දන්නේ නැහැ. පන්සල් සහ ගෙවල් ඊටාම මේ හරිම මේ සංකීර්ණ තැන් නේද? ඔළුව නිදහස් නැහැ. ගේ ඇතුලේ ඔළුව නිදහස් නැහැ. අපේ ආයතන ඇතුලේ ඔළුව නිදහස් නැහැ. ඔළුව නරක් වෙනවා. එච්චරට බඩු මුට්ටු. ඉතින් ඒ කට්ටිය පෝෂණය කරන්නේ කොහොමද නේ? දවසට 500ක අරක්කු බොන මිනිස්සු ඉන්නේ මේ රටේ වැඩිපුර ප්‍රමාණයක්. 500ක අරක්කු බොනවා කියන්නේ එයාට මාසෙට 15000ක් යනවා. සිගරට් 4ක් දවසට උරනවා කියන්නේ එයා රුපියල් 3000ක් සිගරට් සඳහා මාසෙට වියදම් කරනවා. කොහොමද එයා පෝෂණය කරන්නේ? කාටද ඒගොල්ලෝ පෝෂණය කරන්න පුළුවන්? නේ? කල්පනා කරන්න. එහෙම පෝෂණය කරන්න බෑ. ඒවා ආශා ඔක්කොම යාලගේ. අවශ්‍යතා නෙමෙයි. පේමන්ට් එකේ දකින ඒවා තමන්ගේ මල්ලට දාගන්න බිරිඳක් ඉන්න ගෙදරක් ඒ ගෙදර කොහොමද පෝෂණය කරන්නේ? මගේ මිත්‍රයෙක් කීයේ පෙරිත මට කතා කරලා කිව්වා හම්දුරනේ මේ මම කුස්සියට ගිහිල්ලා අවන් එකේ දොර ඇරියා අවන් එක ඇතුලේ රින්සෝ පැකට් තුනක් තිබුණා කියලා. එයාගේ නෝනා හදන්න දන්න කේක් ගෙඩියක් නැහැ. එයා රින්සෝ පැකට් දාන්න පොඩි කබඩ් එකක් අරන් අවන් එකක් ගෙනල්ලා සීට්ටු දාලා ගෙනල්ලා තියෙනවා. තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ එක්ක දියුණු වෙන්න බෑ කාටවත්. ඒගොල්ලෝ ඉන්න ගෙවල් වල අනිත් අයට ඒගොල්ලෝ කරන වැඩ දැක්කම් කිසිම කාර්යක්ෂමකමක් ඇති වෙන්නේ නෑ. එහෙම කොහොමද ඇති වෙන්නේ? මේ වගේ නාස්තිකාර අය ඉන්නවා කියලා තේරෙනකොට මිනිස්සෙකුට උද්‍යෝගයක් එයිද? ඒ පිරිමියා මට කතා කරලා අහනවා හාන්දුරලා කියනවා දියුණු වෙන්න කියලා. කොහොමද කරන්නේ මේ කට්ටිය එක්ක කියලා. තේරෙනවද? ඉතින් වටහා ගන්න. Taman කරන ඒවා වටහා ගන්න. එතකොට හරි. මං හිතන්නේ මගේ පැය ඉවරයි. දැන් අපි 10ට කාලය බණ පටන් ගන්නකොට දැන් 11ට 10ක්. මෙච්චර වෙලා කිව්වේ ඇත්තටම කාරණා දෙකක්. හැබැයි මේ දෙක එකට එකක් සම්බන්ධයි. එකට එකක් වටිනකම හම්බ වෙනවා, අර්ථවත් වෙනවා අනික නිසා. ඒ වගේම තමයි සතුටට. සතුටට වටිනකමක් හම්බ වෙනවා සුබරතා තිබුණොත්, සුබරතාවයට වටිනකමක් අර්ථයක් හම්බ වෙනවා. එයා සතුටින් නම් ඉන්නේ. මං හිතන්නේ ඉතින් ආයතනික දියුණුවටයි තමන්ගේ ජීවිතයේ දියුණුවටයි මේ කාරණේ අද කියලා දෙන්න එක ඒ ඇති.